Hi guys, ඔයාලා අදත් පිළිගන්නවා මගේ තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ YouTube channel එකකට හරියටම keyword add කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා යන්න ඕනේ ඔයාගේ channel එකට. channel එකකින් YouTube studio එකට යන්න ඕන. ඊට පස්සේ මෙතන යටම තියෙන setting icon එක ඔබන්න. ඔයා මේක ෆෝන් එකකින් කරනවා නම් Google Chrome එකට ලොක් වෙලා desktop mode on කරලා කරන්න පුළුවන්. මෙතන setting වල දෙවෙනියට තියෙන channel කියලා. මේ channel කියන එකේ මෙන්න මෙතන තමයි ඔයාලා keywords add කරන්න තියෙන්නේ. අපි keywords විදියට දාගන්න ඕන අපේ channel එකේ නම කියන්න පුළුවන් විදි ගණනාවක් තියෙනනේ channel එකේ නම අකුරු වෙනස් කරලා channel එක search වෙන්න ඕන විදියට මේව හදාගන්න. දැන් මගේ channel එකේ capital simple මාරු කරලා ඒ වගේ විවිධ විදිහට මෙතන channel එකේ නම ගහලා තියෙනවා. තව මිනිස්සු මොන වගේ දේවල් type කරාමද ඔයාගේ channel එක පෙන්වන්න ඕනේ කියලාත් හිතෙන ඒ type කරන දේවල් මෙතන ගන්න. මගේ channel එක tech channel එකක් නිසා මම මෙතන දාගන්නවා සිංහල tech වගේ වචන ටික. මේ විදිහට මෙතන keyword ටික add කරලා මෙතනින් save කියන බටන් එක ඔබන්න. මේ විදිහට තමයි සාර්ථකව keyword ඔයාගේ channel එකට add කරගන්නේ. මේ channel keyword වලින් වෙන්නේ ඔයාගේ channel එක මිනිසුන් අතරට වැඩිපුර පෙන්වන්න ගන්න එක. ඔයා සමහරට ඔයාගේ channel එක YouTube එකේ type කරලා search කරාම සමහර වෙලාවට ඔයාගේ channel එක ඔයාටවත් හොයාගන්න බැරි වෙන වෙලාවල් ඇති. මේ විදිහට channel එක පෙන්වන්න නැති වෙන්න හේතුව තමයි ඔයාගේ channel එකට හරියටම keyword add කරලා නැතිකම. මේ විදිහට keyword add කරලා සතියක් විතර යද්දී මේ ටික ඔයාගේ channel එකට update වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මීට කලින් ඔයාගේ channel එක search කරාම YouTube එකේ පෙන්වන්නේ නැති වුණත් සතියක් විතර ගියාම YouTube එකේ ඔයාගේ අපි දාපු නමක දාලා search කරපු ගම ඔයාගේ channel එක පෙන්වන්න පටන් ගන්නවා. මොකක් හරි දෙයක් ඔයාලට දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. ඒ වගේම guys තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.